හායි හැමෝටම ඔන්න අපි උදේම ගෙදරින් පිටත් වෙලා නුවරඑළිය යන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම අපි තලාකැලේ ගිහිල්ලා ඊට පස්සේ නුවරඑළියට යනවා පහුවෙනිදා. ඔන්න ඉතින් මේ විදිහට අපි මේ කඩියැල්ලෙන පාරෙන් තමයි යන්නේ නුවරඑළියට. මේ පාර ටිකක් දුෂ්කරයි. මේක තේවත්තේ පාරක් කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ තේවත්තකට අයිති පාරක් කියලා තමයි කිව්වේ. මේක හරිම දුෂ්කරයි පාර. ඉතින් ඒ යනකොට අපිට මැදදී කඩියැල්ලෙන දියල්ල හම්බෙනවා. මේ එතන තියෙන ලයිට් හවුස් එක. ඒක හරි ලස්සනයි. ඒකේ අර ලයිට් හවුස් එකේ යටින් වතුර එන විදිහ ඔන්න ඔතනින් අපිට දියැල්ල පේනවා කඩියැල්ලෙන. ඉතින් මේ පාර හරිම ඒ කියන්නේ දුෂ්කර වුණාට මාරම ලස්සන වීව්ස් තියෙන හරිම ලස්සන පාරක්. තාම අපි දැන් තලවකැලේට ළඟයි. හැබැයි අපිට පොඩි පොදයක් ගියා ඇරෙන්න තාම අපිට මේ කියන්නේ ක්ලයිමට් එකේ ලොකු වෙනසක් තේරුන්නේ නැහැ. උෂ්ණත්වය තිබුණෙත් සෙල්සියස් 20 ගණන් වල. ඉතින් ඔන්න අපි දවල් කෑම කන්න කඩේකට ආවා. තලවකැලේම තමයි මේක තිබුණේ. අපි දවල් කෑමට රොටී තමයි ගත්තේ. දවල්ට කාලා අපි කමල් අංකල්ලාගේ ගෙදර ගිහිල්ලා රෙස්ට් කරා. මේ ඉතින් පහුවෙනිදා උදේ අපි නුවරඑළිය යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මේ පේන්නේ අපේ අප්පච්චිගේ ඉස්කෝලේ තලාකැලේ සුමන මහාවිද්‍යාලය. අප්පච්චි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ඒකට. ඉතින් අපි මේ තලාකැලේ ඉඳන් නුවරඑළිය යන ගමන් තමයි ඉන්නේ. අපි යන්නේ රදැල්ල ෂෝට් කට් එකෙන්. ඒකත් තේවත්තක පාරක් කියලා තමයි කිව්වේ. අපි ඉතින් නිතරම නුවරඑළිය යන්නේ මේ පාරේ තමයි. දැන් ඔන්න ටික ටික වැස්ස ගතියක්. ඒ කියන්නේ ලංකාවේ කොහෙට වැස්සේ නැතත් එදා තලවකැලේට නම් වැස්සා. කොච්චර අවුව රස්නය තිබුණත් තලවකැලේට වැස්සා. හැබැයි වෙනදා තිබුණු සීතල තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි නුවරදී ඉන්නවා වගේ රස්නයක් තමයි තලවකැලේ තිබුණේ එදා. අපිට හොඳටම වැස්සා නුවරඑළියට යනකොට. වැස්සේ ඉතින් අපි නුවරඑළියට යනකොට අපිට කාර් එකේ උෂ්ණත්වය පෙන්නුවේ තලවකැලේ ඉන්නකොට සෙල්සියස් අංශක 20 ගාණක්. හැබැයි අපි නුවරඑළියට යනකොට ඒක සෙල්සියස් අංශක 17ට බැස්සා. එතකොට ඇත්තටම අපිට සීතල දැනුණා සහ මේ මීදුමත් එක්ක අර හිරිපොද ගතිය තිබුණා. මීදුම වැටිලා හරිම ලස්සනයි මේ පාරවල්. ඇත්තටම රස්නේ දවසක ගියාට එදා මොකක් හරි හේතුවකට මේ විදිහට හිරිකඩ වැස්සත් එක්ක මීදුම ඔක්කොම අපිට දැක ගන්න පුළුවන් වුණා සහ අර නුවරඑළිය හොඳ සීතල ඒ සෙල්සියස් 17කට සෙල්සියස් අංශක 17කට වගේ උෂ්ණත්වය තිබුණා. මේ ඉතින් අපි උඩුපුස්සල්ලාවේ යන ගමන්. කියන්නේ නුවරඑළියට ගිහිල්ලා අපි කෙලින්ම ගියේ උඩුපුස්සල්ලාවේ අප්පච්චිගේ වැඩකට. ඒ යනකොට තමයි මේ පාර හරිම ලස්සනයි. හැබැයි අපිට ෆොටෝස් එහෙම ගන්න බැරි වුණා. මොකද මේ නිතරම සෙනග එන පාරක් නිසා. අපි උඩුපුස්සල්ලාවේ ගිහිල්ලා එහෙන් නුවර යන්නේ නැතුව ආපහු නුවරඑළියට ආවා. මොකද නංගිටයි මටයි ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් කන්න ඕනි වුණා. අපි අඹේවෙල ගිහිල්ලා ගන්නම් කියලා තමයි හිටියේ ජයග්‍රෝ එකට. ඒ වුණාට අපිට තිබුණු වෙලාවත් එක්ක අපිට ජයග්‍රෝ එකට යන්න ඇත්තටම වෙලාව මදි වුණා. ඒ නිසා අපි
වෙනද යන තැනකට යන්නම් කියලා තමයි හිතුවේ. මේ ඉතින් උඩුපුස්සල්ලාවකින් එන ගමන් අපේ නංගිමට මල් වගේකුත් කඩලා දුන්නා. ඒකෙන් එයා ලස්සන මුද්දකුත් මට හදලා දුන්නා. ඒක හරිම ලස්සනයි. මං ගොඩක් වෙලාවක් ඒක අතේ දාගෙනත් හිටියා. එයා මට ඒක ලස්සනට හදලා දුන්න නිසා. අපි ස්ට්‍රෝබෙරිස් ගන්න ආවේ මෙතනට ඇඩ්මා ඇග්‍රෝ එකට. අපි සාමාන්‍යයෙන් නුවරඑළිය ආවහම මෙතනින් ස්ට්‍රෝබෙරිස් ගන්නවා. මම ගත්තේ මේ චොක්ලට් කෝටඩ් ස්ට්‍රෝබෙරිස් එක. මේක 1190ක් හරි 1200ක් 1190ක් වුණා. ඒක නම් කන්න يعني රසයි. හැබැයි ස්ට්‍රෝබෙරි එක රස නෑ. අර චොක්ලට් එක කෝට් චොක්ලට් එක නිසා තමයි ඒක රස වුණේ. ඊළඟට නංගි ගත්ත මේ ෆ්‍රෙෂ් ක්‍රීම් විත් ස්ට්‍රෝබෙරිස් කියන එක. ඒක 1200යි. ඒක ඕකේ අර ක්‍රීම් එකත් එක්ක කන්න නිසා. නැත්තම් ස්ට්‍රෝබෙරිස් නම් ඇත්තටම රසක් තිබුණේ නැහැ. මට නම් ඒක ඇත්තටම ඇල්ලුවේ නැහැ. අපි හැමදාම යන තැනක් ඇඩ්මා ඇග්‍රෝ කියන්නේ. හැබැයි මේ පාර අපිට සැටිස් නැහැ ඒක ගැන. මම තීරණය කරා ආයෙ යන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ අම්බාල්ස් එකෙන් අපි තෝසෙ ගත්තා. අපි නුවරඑළිය ගියාම සාමාන්‍යයෙන් අම්බාල්ස් එකෙන් නිතරම කනවා. අපි යන ගමන්ම කන්න පටන් ගත්තා. මොකද මේ අපිට වෙලාව මදි වෙයි කියලා අප්පච්චි කියපු නිසා. ඔන්න ඉතින් අපිට ලබු කැලේ බෝඩ් එකත් පේනවා. අපි ලබු කැලේ ටී සෙන්ටර් එකටත් යමු කියලා කතා වුණා. මට ග්‍රීන් ටී එකක් ගන්න උවමනාව තිබුණා සහ අප්පච්චිට තේකොළ ගන්න ඕනෙත් කියලා කිව්වා. එතනත් ගිහිල්ලා ෆොටෝස් ටිකක් එහෙම ගමු කියලා අපි කතා වුණා. මෙතන ගොඩාක් ෆොරිනර්ස්ලා ඇවිල්ලා හිටියා. ඉතින් අප්පච්චි මායි දෙන්න ටී සෙන්ටර් එකට ගිහිල්ලා තේකොළත් අරගෙන චුට්ටක් වටේ පිටේ ඇවිදලා ෆොටෝස් ටිකකුත් අරගෙන ඔන්න ඉතින් මං තේකොළ ගත්තා. මං ඔයගලන්ට පෙන්නන්නම් ඊළඟට මම ගත්ත ග්‍රීන් ටී එක. මේක තමයි මම ගත්ත ග්‍රීන් ටී එක. මේක රුපියල් 400 ගාණක් වුණේ මට මතක විදිහට. මම තාම මේක පාවිච්චි කරලා නැහැ. මේක පාවිච්චි කරාම මම ඔයගලන්ට කියන්නම් ඒක කොහොමද කියලා. මේක අර කිව්වේ වතුරට උණු වතුරට දැම්මහම මේ තේකොලේ දිග ඇරෙන එකක් කියලා. ඔය අනිත් තේකොළ එක අපි ගත්තු. ඉතින් අපි එනකොට මේ විදිහට තමයි ඇත්තටම තිබුණේ පාර. ඉතින් මීදුම එහෙම දාලා එදා දවසේ කියන්නේ වෙනදට ක්ලයිමේට් එක වෙනස් කියලා ඒ ආන්ටිලා කිව්වා. ඒ කියන්නේ අපිට හම්බෙච්ච ආන්ටිලා වගේක් කිව්වා. එක පාරටම තමයි එදා දවසේ අපි නුවරඑළිය ගිය දවසේ මේ විදිහට ක්ලයිමේට් එක වෙනස් වුණේ කියලා. ඉතින් ඔන්න අපි ගෙදර ළඟටත් ආවා. එහෙනම් මම ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.